දෙසකිත් සුවඳ විහිදෙව් ගම්බීර හෙළ රස කෙරෙන් නම නොමැරෙන පින්සාර මහසෙන් මහා පැරකුම් නිරිඳුන් වීර යලි උපදින තුරා අපටයි රට භාර තම සෙවණැල්ලට වඩා ගමන් මඟ වේගවත් කරන ක්‍රියාශූරත්වයේ ඉක්මන් කරන තවත් සෙවණැල්ලක් ගොවියා පසුපස නිතර ගමන් ගත්තා. ඒ ධීර වීර තේජ මහා පැරකුම්බා රජුගේ සෙවණැල්ලයි. එතුමා ඇවෑමෙන් ගොවියාගේ ප්‍රබලත්වයේ පිරිහි ගියා. ඔහු තනි වූ අයයි සිතුණා. පසුකල ඇති වූ පරසතුරු උවදුරු හේතු කොට මහා වැව් වාරික්‍රම ආදී පැරණි ඓශ්චර්යය වල් බිහිවන්නට පටන් ගත්තා. ඒවා පසුකල වනසතුන්ගේ වාසස්ථාන බවට පත් වුණා. මැකී ගිය මහා පැරකුම්බා සෙවණැල්ල වෙනුවට කලකට පසු තවත් සෙවණැල්ලක් පහළ වුණා. ඒ ප්‍රතාපවත් මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුන්ගේ මහා කළු සෙවණැල්ලයි. අබල දුබල ගොවියාට නවපණක් ලබා දෙමින් ඔහුගේ ඉදිරි ගමන දිරිගැන්වූ මේ ශ්‍රේෂ්ඨ සිංහල නායකයාගේ අරමුණ වුණේ අදිෂ්ඨානයේ වුණේ මේ රටේ ගොවිකම නගාලීමයි. එතුමා ඒ වෙනුවෙන් වෙහෙසුණා. අප කැප වුණා. මහාසෙන් මහා පැරකුම් රජවරුන්ගෙන් පසු ලක්දිව ජනිත වී මුළු මහත් ජාතියේම ගෞරවාදරයේ දිනූ ඩොන් ස්ටීවන් සේනානායක මැතිතුන් ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමාගේ ගුණ කදම්භය වසක් පාසා සිහිපත් කරන්නේ රටටත් ජාතියටත් සිදු වූ අමරණීය සේවය නිසාමයි. මේගම දිස්ත්‍රික්කයට අයත් හාපිටිගම කෝරළේ බෝතලේ සේනානායක වලව්වේදී 1884 ඔක්තෝබර් 20 වෙනිදා උපන් එතුමා පවුලේ තුන්වෙනි පුත්‍ර රත්නයයි. එතුමාගේ පියා මුදලින්දු ඩොන් ස්පාටර් සේනානායක මැතිතුමායි. මව සේනානායක මැතිණිය. එෆ්.ආර්. සේනානායක ඩී.සී. සේනානායක යන සහෝදරයන් දෙදෙනෙක්ද සොහොයුරියක්ද එතුමාට සිටියා. එතුමා ඉගෙනුම ලැබුවේ ශාන්ත තෝමස් විදුහලෙන්. තරුණ කාලේ අසුපිටින් යාම විනෝදාංශය කරගත් මෙතුමා ක්‍රීඩාවටද දක්ෂයෙක් වුණා. එතුමා සමාජිකත්වයේ දැරූ ක්‍රීඩා සමාජයේ වර්තමාන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාද එවකට සමාජිකත්වයේ දැරුවා. නාට්‍ය කලාවටද ඇලුම් කළ එතුමා වේදිකා නාට්‍යයකද රඟපෑවා. ප්‍රතාපවත් දුටුගැමුණු මහරජතුමා මෙන් වේදිකාවට පා තැබූ එතුමාට එදා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශංසාව හිමි වුණා. 26 හැවිරිදි ඩී.එස්. සේනානායක මැතිතුමා මෝර්ලී දුනිවිල මෙනවිය සමග විවාහ වූයේ 1910 මේ යුවලගේ පුතුන් දෙදෙනා ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක රොබර්ට් පරාක්‍රම සේනානායක. දෙතුසොයුරු එෆ්.ආර්. සේනානායක මැතිතුමා සමග අමද්දප ව්‍යාපාරයට බැඳී ක්‍රියා කළ ඩී.එස්. සේනානායක මැතිතුමා 1915 අඳුරු යුගයේ වැලිකඩ හිරගෙදර සිරාඩස්සියට පත් වුණා. එතුමා ජාතික සේවයට අප කැප වුණේ එතැන් සිටයි. 1931 දී එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූයේ නිතරංගයෙන්. මිනුවන්ගොඩ ආසනය එදා එතුමා නියෝජනය කළා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මැතිතුමා අනාගත ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය රජරට ලටබුන් වූ වැව් තුලින් දුටුවා. මින්නේරිය වැව පරාක්‍රම සමුද්‍රයේ වැනි රජරට වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා ව්‍යාපාර එතුමා ආරම්භ කළා. මහා ගස් මුලින් ඉදිරි වැටුණා. යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක වුණා. ඝන කැලෑ එලිපෙහෙලි වුණා.
වන්නි වනාන්තරවල වනසතුන් පලවා හැරීමට මිනිස් සුළඟ වේගවත් වුණා. මහා පොළොව සශ්‍රීක වුණා. එතුමා මින්නේරිය, හදවිය, පොළොන්නරුව, හිඟුරක්ගොඩ පළාත්වල ජනපද පිහිටුවීමට පුරෝගාමී වුණා. තම අරමුණ මුදුන්පත් කර ගැනීමට සහයෝගය පතා ගොවියන් හමු වූවා. අතිගරු අග්‍රාමාත්‍යමානි සමුන්නාන්සේ මේ මින්නේරි මහා ජනපදයට පැමිණෙන අවස්ථාවේදී මින්නේරි ජනපදයේ පරණ ගොවීන් වෙනුවෙන් සමුන්නාන්සේ පිළිගැනීමටයි මම ඉදිරිපත් සිටින්නේ. මෙතුමනි ඒ මට ලොකු සන්තෝෂයක්. ඒ වගේම අපි මෙහාට පැමිණියේ අලි වලසිනි කොටි මැදක් කරේ. අද ඒ තත්ත්වයේ ඊට වඩා වෙනස් සම්පූර්ණයෙන් අද දියුණු තත්ත්වයක පැමිණ සිටින්නේ. එමෙන්ම ගරු මැතිතුමනි සමුන්වහන්සේලාගේ මොළයෙන් අපේ ලංකාවේ ගම්වල දුක් ජීවිතයෙන් ජීවත් වෙමින් සිටියා වූ මාගේ සහෝදර පිරිසට ලංකාවේ නොඑක් විදිහේ ජනපද සංවිධාන කරලා ඉඩකඩම්ද, ගෙවල්ද, ආහාර පාන ආදියෙන්ද, වෛද්‍ය ආදියෙන්ද සංග්‍රහ කිරීමට තමුන්වහන්සේලා අපට උදව් ලබා දුන්නා. තවත් ගොවි මහතෙක් ස්තුති කතාව කරමින් මෙම රජරට වනාහි මහා ප්‍රාක්‍රමබාහු මහසෙන් ආදී ශ්‍රේෂ්ඨ රජදරුවන් කාලයේදී ශ්‍රයන් පෝෂිත ධාන්‍යාගාරයක් තිබුණ බව ඉතිහාසයෙන් පෙනේ. මෑත අතරකදී එය ශූන්‍යව තිබී නැවතත් ශ්‍රයන් පෝෂිත ධාන්‍යාගාරයක් කරවීමට පළවෙනි පියවර තිබ්බේ මේ සභාවේ ඉදිරිපත් වූ සිටින මෙතුමානෝ කාලයේදී. එපමණකුත් නොවේ යෝපාකාර කොම්පැනියක් මගින් මේ මින්නේරි වැවයටතේ ගොවිතැන් කිරීමේ අදහසින් අක්කර දහස් ගාණක් එලි කලේ වීනමුත් ඒ කොම්පැනියටත් එක ධාන්‍ය මිටක්වත් ලබා ගැනීමට නොහැකි වූ බවත් අසන්ට ලැබී තිබෙනවා. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ ಭಾರತූර වැඩකට කොටස කළ මෙතුමානෝ මෙලව ආරක්ෂිත කරන්නා වූ සියලු දේවි දේවතාවුන්ගේ පීඨ ආරක්ෂාව ඇතුව සත වර්ෂාදී කාලයක් යෙහෙන් වේවායි ආශංසන කරමින් මාගේ වචන ස්වල්පයෙන් මෙයින් අවසන් කරමි. නායක අගමැතිතුමා අද දින සමුන්නාන්සලා මැදේ මට පැමිණ වචන ස්වල්පයක් කියන්ට ලැබීම මං ලොකු වාසනාවක් කියා මං විශ්වාස කරනවා. ඒ වාසනාවක් කියා විශ්වාස කරන්නේ වෙන එකක් නෙවෙයි. මගේ කල්පනා හැටියට මේ මෑත කාලයේදී අපේ රට නිදහස ලැබුණා එකම ඊට වැඩි දෙවනියට මේ ලංකාවේ ප්‍රයෝජන කටයුත්තක් කෙරුණා නම් ඒ කෙරුණේ මේ රජ රට වවා ධනය පදිංචි කිරීම කියන එක මගේ බලවත් විශ්වාසයයි. මට මතකයි අවුරුදු 20කට විතර ඉස්සර කාලයේදී මේ රේල් පාරේ විභාගයට මං ආව වෙලාවේදී මේ වනේ දැක මේකේ තිබුණු සරුසාර ගතිය පෙනී මට අදහසක් ලැබුණා අපේ මිනිසෙන්ට මේක ආයතනයක් පදිංචි කරන්ට අවකාශයක් දෙන්න ඕනේ. තමුන්නාසලට මං කියන්න කැමතියි. ඒ උදවිය ලංකාව මේ පැත්තට ඇවිදින් හිටම් ඒකන ලැබුණේ මොකද්ද? සේරම එලි කර ගන්නට රුපියල් 30 හිටම් 55ට විතරක් ලැබුණේ. අද මේ නියරවල් බඳින්න රුපියල් 7.15 වෙනකල් ලැබුණේ. ගියක් හරි ගස්ස ගන්නට ලැබුණේ රුපියල් 85යි. ඒවා සේරම තමුන්ගේ වීරියෙන් උණ කකා තමුන්ගේ දරුව මරු කවුරුවත් නැතුවත් තනිය මාත් වෙලා ඊටම් ක්‍රියා කරන්න යෙදුණා. ඒ ක්‍රියා කරන වෙලාවේදී
කොයිතරම් ක්‍රියාර කෙරුවද කියන එක තමුන්නාසලා කල්පනා කරලා බලාපුවාම තමුන්නාසලාට පෙනේ කොයිතරම් උතුම් සේවයකට ඒගොල්ලෝ යෙදුනාද කියලා හිතන්න. මහතුරුනි මේක ආරම්භ කරපු වෙලාවේදී දැන් නම් තමුන්නාසලා හොඳටම දන්නවා ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් කොයිතරම් උදව් කරනවද කියලා හිතන්න. ඒකට මොකද ඒ කාලයේදී ඉංජිනේරු දෙපාර්තමේන්තුවත් විරුද්ධ වෙලා හිටම් මින්නේරියේ තියෙන වැව හිස් කරලා හිටම් අවුරුදු දෙකක් මේ මිනිස්සු දුක් විඳින්න ඇති වුණා. මම ඒගොල්ලන්ට හිටම් කිව්වා මෙතෙන්දී අපි ජාති සේවයක් කටයුතු කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. මේ උඹලට මේ සේවය වෙන එකට ඊර්ෂ්‍යාවෙන් මේ කටයුතු කරන්නේ. කොහොම නමුත් මා එක්ක හිටලා හිටම් මේක කටයුතු කරලා කෙරුවොත් මේක අපි ජාතියට සේවයක් කරන එකයි කියලා හිටන් කියපුවාම ඒ සියලු දෙනා කිව්වා බඩිකින්නේවත් ඉඳලා හිටන් අපි කටයුතු කරනවායි කියලා හිටන්. ඒක නිසා මේ දැන් ඉන්න රොඩු ටික වෙන්න පුළුවනි ශරීරය දිහා බැලුවොත් ඒකන මොකද ජාතික වීරයෝ ජාතියෙන් නගවපු ආර්ථික තත්ත්වයේ දිනු කරන්ට දුනෝ තමුන්නාසලා කවුරුත් මෙතන සැප ඉන්න වෙලාවේදී මල් පූජා කරන් සෑනවා ඒගොල්ලන්න මතක් කරගෙන මේ තරම් සේවයක් කරුවයි කියලා හිතර අරගෙන ඒ වෙලාවේදී කිව්වේ නැහැ කොයි වෙලාවකවත් මං ආ වෙලාවකට මේක ඕනයි කියපුවාම මෙහෙම කරමු කියපුවාම ලෑස්තිනේ කරන්ට කියලා හිතන්. ඒ වෙලාවේදී මම මෙතෙන්දි මේ හිටන් හම්බ වෙන උදවිය කියන්නේ නැහැ මගේ බට මේක ඕනයි අරක ඕනයි කියලා හිතන්. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අපෙන් මොනවද ජාති සේවයට ඕනේ. ජාතිය සේවය කරන්ට ලෑස්ති වෙලා නම් කටයුතු කරපු නිසා තමයි මේ තරම් උඩට කටයුතු කරන්න යෙදුනේ. තමුන්නාසලා කල්පනා කරලා බලන්ට ඒ වෙලාවේදී ඒ මහතුරුන්ට විතරක් නෙවෙයි වෙන එකත් මේ කටයුතු කරන මටවත් මං ඇමති කෙනෙක් වුණාට මොකද වෙන එකත් මට මෙතෙන්ට ආවම ඉන්ටර්වියු බංගලාවෙනුත් තානම් කොල්ලට මාව එළෙව්වා. ඒ විදිහටයි කටයුතු දුන්නේ. ඒවා තේරම අපි දුක් විඳලා හිටන් මානසික වෙලා අපි කටයුතු කරමින් මේ තරම් විශාල ව්‍යාපාරයක් ඇති වෙන්න හේතු වුණා. මාතුරුනි තමුන්නාසලා හිතර ගන්න ඕන අපේ ජාතියේ නිදහස නම් ලැබිලා තියෙන්නේ. අපේ තත්ත්වයේ බොහොම අපේ ආසාවට වැඩිය අඩුයි. ඒකට මොකද මේ රට සාස්ත්‍රික රටක්. අපේ ඉන්න මිනිස්සු වාසනාවන්ත, ගුණවන්ත, වීරියවන්ත උදවිය. අවුරුදු 400 ගාණක් අපේ උරුමේ නැති වෙලා තිබුණාට මොකද? අපේ උරුමේ ආයෙත් ලැබිලා තියෙන නිසා ඒ උරුමේ සම්පූර්ණ ප්‍රයෝජනය ගන්නට නම් තමුන්නාසලා සියලු දෙනාගම වීරියෙන් මේ තරම් ප්‍රයෝජනයක් ඇතුණයි කියලා හිතන් පිටා ගන්නවා නම් තමුන්නාසලා මං ඉල්ලන්නේ තමුන්නාසලා කල්පනා කරන්ට පුජ්‍යලික වශයෙන් නෙවෙයි දැන් මං තමුන්නාසලාගෙන් ඉල්ලන්නේ වෙන එකක් නෙවෙයි මා සමග අපි සමග මේ සියලු දෙනාම එක්ක වෙලා හිටම් අපේ ජාතිය නගන්ට සියලු වැඩවලටම යෙදලා හිටම් ක්‍රියා කරමු කියලා හිටම් බගාපත්ව තමුන්නාසලා මං ඉල්ලන්ට මේ බලාපොරොත්තු වෙන්නේ. ලංකා ජාතික සංගමයෙන් ජාතික සටන ආරම්භ ඩී.එස්. සේනානායක, සර් බාරොන් ජයතිලක, එෆ්.ආර්. සේනානායක, ඊ.ඩබ්ලිව්. පෙරේරා, සර් ජේම්ස් පීරිස්, ෆ්‍රැන්සිස් ද සොයිසා, පොන්නම්බලම් අරුණාචලම්, ඩී.ආර්. විජේවර්ධන, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන. දෙවන ලෝක මහා සංග්‍රාම සමයේදී පිහිටුවන ලද ලංකා යුද්ධ කොමිෂන් සභාවේද ඩී.එස්. සේනානායක මැතිතුමා නියෝජිතයෙක් වුණා. ලංකා ජාතික සංගමයත් සමග ඉදිරිපත් වූ ඩී.එස්. සේනානායක මැතිතුමා යටත් විජිතවාදයෙන් ලංකාව නිදහස් කර ගැනීමට උද්ඝෝෂණය කරමින් එවකට පැවති සෝල්බරි කොමිෂමට කරුණු දක්වා සිටියා. සෝල්බරි කොමිෂමේ නිර්දේශ අනුව රට නිදහස් කර ගැනීමේ ගිවිසුමට එතුමා අත්සන් තැබුවා. එදා ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මැතිතුමාද ගිවිසුම අත්සන් තැබීමේ උළෙලට සහභාගී වුණා. සෝල්බරි කොමිෂමේ ප්‍රතිඵලයක් වශයෙන් වයසින් අවුරුදු 21කට වැඩි ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය හිමි වුණා. මුල් වරට පක්ෂ ක්‍රමයේ ඇතිවීමෙන් පසු 1947 පැවති මහා මැතිවරණයේදී ආසන 40ක් දිනා ගනිමින් ඩී.එස්. සේනානායක මැතිතුමාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය මුල් තැන ගත්තා. ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, බෝල්ෂෙවික් ලෙනින්ස් පක්ෂය සහ ස්වාධීන අපේක්ෂකයන් ඇතුළු 53 දෙනෙකුගෙන් විපක්ෂයේ සෑදී තිබියදී ආසන 40ක් දිනාගෙන
එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට පුළුවන්කම ලැබුණේ එතුමාගේ දූරදර්ශී ක්‍රියාමාර්ගය නිසායි. බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජයේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රථම මුදල් අමාත්‍යවරයා වූයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි. 1948 පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකාව නිදහස් නිවාල් රටක් බවට පත් වුණා. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වූයේ ඩී.එස්. සේනානායක මැතිතුමායි. පළමු වන නිදහස් සංවත්සරයේදී නිදහස් ස්ථාපිත කරමින් නිදහස් අනුස්මරණ ශාලාවට එතුමා අතින් මුල්ගල තැබුණා. සාමාන්‍ය ජනතාව සමග මෙන්ම විවිධ ජන කොටස් සමගද එතුමා ඉතා කිට්ටුවෙන් ජීවත් වුණා. මහා සංඝරත්නයේ ආශිර්වාදයේද නිරන්තරයෙන්ම එතුමාට ලැබුණා. බුදු සමය කෙරෙහි විශේෂ අවධානය යොමු කළ එතුමා කැලණිය ඇතුළු ආගමික ස්ථාන නගා සිටුවීමට කටයුතු කළා. එවකට නෂ්ටාවශේෂව පැවති මහියංගන චෛත්‍ය රාජානන් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුද ආරම්භුනේ ඩී.එස්. සේනානායක මැතිතුමා අතින්. කෘෂිකර්මයේ නගාලීමට වෙහෙස මහන්සි වූ එතුමා අගමැති වීමෙන් පසුවත් ගොවි ජනතාව හමු වී සැප දුක් සොයා බැලුවා. මින්නේරිය ජනපදය, කටියාව ජනපදය, පොළොන්නරුව සහ මහයිලුප්පල්ලම ගොවිපළටත් ගොස් අඩුපාඩුකම් විමසුවා. මේ සෑම ගමනකටම වර්තමාන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාද කැඳවාගෙන යා ගත කළේ ඉතා තාම් දිවි පෙරටක්. කාර්ය බහුලව ගත කළත් එතුමාගේ පෞල් දිවිය ඉතාමත් ආදර්ශමත් එකක් වුණා. අවස්ථාවක් ලැබුව විට මුණුපුරන් කා එක් වී සුරතල් බලමින් විනෝද වීමටද එතුමා අමතක කළේ නැහැ. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මැතිතුමා විදේශ නායකයන් සහ සම්බන්ධකම් පවත්වා ගත්තා. ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය අගමැතිවරුන්ගේ සම්මේලනයට සහභාගී වූ මෙතුමා 6 වෙනි ජෝර්ජ් මහරජතුමා, බ්‍රිතාන්‍ය අගමැති ක්ලෙමන්ට් ඇට්ලි, ඉන්දියා අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු, ඕස්ට්‍රේලියානු අගමැති රොබර්ට් මෙන්සිස් මැතිතුමාත් හමු වුණා. මේ සෑම ගමනකටම වර්තමාන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාද සහභාගී වුණා. 1947 සිට 1951 දක්වා වූ කාලය තුල කෘෂිකර්මයේ මෙන්ම කර්මාන්ත සංවර්ධනයේද එතුමා අතින් ප්‍රබෝධමත් වුණා. රත්මලානේ කාර්මික පුහුණු වීමේ මධ්‍යස්ථානයේද එතුමාගේ කාලයේ පිහිටුණු ලද්දා. සුඛිත මුදිත ජාතියක් බිහි කිරීමට වෙහෙසුණු එතුමා නිවාස යෝජනා ක්‍රමද ආරම්භ කළා. රටක ආර්ථික දියුණුව සඳහා විදුලි බලය අත්‍යවශ්‍යයි. එතුමා ආරම්භ කළ ලක්ෂපාල ජල විදුලි බල මධ්‍යස්ථානයෙන් රට ඒකාලෝකමත් වුණා. එවක ප්‍රවාහන සහ වැඩ ඇමති ලෙස කටයුතු කළේ සර් ජෝන් කොතලාවල මැතිතුමායි. මේ රටේ මුල්වරට විශාල කර්මාන්ත ශාලාද එතුමාගේ යුගයේදී පිහිටවනු ලැබුවා. කන්තලේ සීනි කම්හල එහි වැදගත් සන්ධිස්ථානයි. දේශීය වශයෙන් සීනි නිෂ්පාදනයේ නගාලීම එහි අරමුණ විය. එතෙක් මෙතෙක් විදේශීය රටවලින් ආනයනය කළ කඩදාසි පත්‍ර පවා මෙරට නිෂ්පාදනය කළ යුතුයයි තීරණය කළේද එතුමායි. ඒ අනුව වාලච්චනයේ කඩදාසි කම්හල බිහි වුණා. මෙරට අමුද්‍රව්‍ය භාවිතයට ගනිමින් රටේ ඉදිකිරීම ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය සිමෙන්ති නිෂ්පාදනය පිණිස කාංකසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළා. ඒ වසා පැතිර ඇත්තේද එතුමාගේ සෙවණැල්ලයි. සීදුවේ තෙල් සහ මේද කර්මාන්ත ශාලාව ප්‍රතිස්ථාපනය කළේද මෙතුමාගේ පාලන යුගයේදී. ගල්ඔය සංවර්ධන ව්‍යාපාරයේද එතුමාගේ සැබෑ වූ සිහිනයක්.
කෘෂිකාර්මික රටාව අපේ ජීවනාලිය විය යුතු බවට එතුමා තුල තිබූ දර්ශනය පණ ගැන්වීමේ මහා බලවේගයක් බවට ගල්ඔයේ ව්‍යාපාරයේ පත් වුණා. ඒ අතීතයේ ආවර්ජනය කරන පදවියේ ජීවත් වන කිරිබණ්ඩා තැපැල් මහතා මේ අපිට ඉඩම් දුන්නා පදවිය පදිංචි වෙන්නේ කියලා. පස්සේ අපි ගිහිල්ලා පදිංචි වුණා. මට තැපැල් මහත්තයාට හම්බ වුණා. ඉතින් ඉල්ල බැලුවම අන්තිම වනාන්තරයේ පැත්තේ. ඉතින් මට දැන් ළමයි 8 දෙනෙකුත් ඉන්නවා. ඉතින් පස්සේ මම උන්වහන්සේ හම්බෙලා කිව්වා මෙහෙ ඉන්න බෑ යන්න නෑ. මොන යමද්ද මේ උඹලා ජාතික සේවයකට මෙහාට ගෙනාවේ මේ ඒ නිසා මේ ඉන්න ඕනේ. ඒ වගේ අපිට දැන් තමයි ආගේ තේරෙන්නේ. ඒ කාලේ තවමත් සිහි කරන 70 හැවිරිදි මාතාව මහත්තයෝ මහසේනා නායක අගමැතිතුමා නිසා අපි මේ පදවියට ජීවත් වෙන්නේ. වීරසූරිය ඉස්කෝලේ මහතාටද ඒ යුගය තවමත් මතකයි. 1986 වල අපේ දෙමාපියෝ නීරිවල ඉඳලා මේ පදවියට පදිංචි ආවා. ඒ ආවේ අපේ ඩී.එස්. සේනානායක අගමැතිතුමාට පිළිසිදු වෙන්න එතුමන් වහන්සේට උදවාටුව කියලා ප්‍රාර්ථනා කරනවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඩී.එස්. සේනානායක මැතිතුන්ගේ සමකාලීන හිතයිෂී සිය ජීවිතය පුරා විහිදී ඇති ඩී.එස්. යුගයේ අතීත සෙවණැලි පොළොන්නරුවේ පැවති යොවුන්පුරයේදී යලි සිහිපත් කරන අතිගරු ජනාධිපතිතුමා අවුරුදු 40කට පසුව ඩී.එස්. සේනානායක මහත්මයායි දඩලි සේනානායක මහත්මයායි සීපීටි සිල්ල මහත්මයා දිසාපතිතුමා අපි මෙහාට ආවා පරාක්‍රම සමුද්‍ර ආරම්භ කරන කාලේ වැඩ බලන්න. යුද්ධය ඉවරනා වහාම ප්‍රථම වරට ට්‍රැක්ටර් පාවිච්චි කරුවේ ප්‍රථම වරට බුල්ඩෝසර් පාවිච්චි කරුවේ ඩී.එස්. සේනානායක මහතා කලාවේ වාදී වැඩ අවසන් කළා. මම ප්‍රාක්‍රම සමුද්‍රය හදන්න ඕනේ කියලා අපිව ගෙනිච්ච අංගමැඩිල්ලේ අමුණට යනකම් පයින් ගියේ. දැන් ප්‍රාක්‍රම සමුද්‍රය මට්ටමේ ගියේ. ඩී.එස්. සේනානායක මහත්මයා කරපු විශාල සේවයක් තමයි ප්‍රාක්‍රම සමුද්‍රය ආදී මේ පළාතේ තිබුණු පරණ වැව් හැදීම. ඔක්කොම වැව් හැදුවා එතුමාගේ මරණයෙන් ප්‍රථම. කලාවැව, නච්චාදුව, බාලළුවැව, හිසාවැව, නුවරවැව, කවුරුල්ල, හන්තලේ, ප්‍රාක්‍රම සමුද්‍ර, මින්නේරිය, ගිරතලේ හැම වැවක්ම හැදුවා. යම් දවසක් අපි සමග ප්‍රාක්‍රම සමුද්‍ර දෙස බලා එතුමා කිව්වා දැන් මේ පළාතේ අවුරුදු 2ක් ඉඩෝරයක් තියෙනවා. ඔක්කොම වේලලා තියෙන කුඹුරු. නමුත් මහවැලි ගඟ ගමන් කරනවා වතුර පිරීලා. ඇයි මෝසන් දෙකම මහවැලි ගඟට ලැබෙනවා. උතුරු පළාතෙත් මේ පළාතෙත්. බැරිද අපිට යම් දවසක මහවැලි ගඟේ වතුර පාවිච්චි කරන්න මේ ඉඳලා තියෙන වැව් පුරවන්න කියලා එතුමා ප්‍රකාශ කෙරුවා. මහවැලි යෝජනා ක්‍රමයේ දියත් කිරීමට ඩී.එස්. සේනානායක මැතිතුමා දුටු සිහිනය සැබෑ වූයේ 1965 දී පිහිට වූ ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ජාතික රජය. එම කටයුත්ත අවුරුදු 30කින් අවසන් කිරීමට එම රජය බලාපොරොත්තු වුණා. එවක වාරිමාර්ග අමාත්‍ය ධුරිය දැරුවේ දිවංගත සී.පී. ද සිල්වා මැතිතුමායි. ඩී.එස්. සේනානායක මැතිතුන්ගේ මහවැලි සංකල්පනාව නිම කිරීමට 1965 ඩඩ්ලි සේනානායක රජයේ සැලසුම් කළ පරිදි අවුරුදු 30ක් ගත විය යුතු තිබුණා. ඒ අනුව ඒ නිමා විය යුතු තිබුණේ 1995 දී. එහෙත් 1977 දී බලයටපත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් යුත් වර්තමාන රජය කඩිනම් සැලැස්මකින් මහවැලි සිහිනය අවුරුදු 6කින් නිම කිරීමට කැපවීම දේශයේ සහ අනාගත පරපුරේ ඉමහත් වාසනාවක්. ලක්දිව ජනිත වූ ජාතියේ පියාණන් යයි විරුදාවලීලත් මේ ශ්‍රේෂ්ඨ පාලකයා 1952 මාර්තු 22 වෙනිදා මුළු ලෝම දොම්නස් සයුරේ ගිල්වමින් ලංකා මාතාවගෙන් සදහටම වියෝ වුණා. ඒ ස්වර්ණමය නාමය රන් අකුරින් ඉතිහාසගත වී හමාරයි. හිතෙනුත් නායක ගතිනුත් නායක
ජනනායක සිරිලක් පොළොවේ දුන් ඉස්ටීවන් සේනානායක ගරුතර නාමය ලොව පළවේ රුහුණේලා දලු රජරට දියරැලි මායා රට මල් පෙති සොලවා එළබිම නිදහස් කළ නායකයා සමරමු හද බැතින් පුරවා වහල් බවෙන් අබල දුබල වී ගිය ජාතියක් සාමයෙන් සමගියෙන් එක්සත් කොට එක්සිත් කොට නිදහසේ සෝපාන මස්තකයට සැපත් කළ ඩී.එස්. සේනානායක අසමාන මනුෂ්‍යත්වයකින් යුත් අසහාය නායකයෙක්.